සුබම සුබ දවසක් වෙන්න කියලා manifest with tarot queen අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ no contact situation එකේ ඉන්න person ගැන තමයි අද මේ reading එක අරන් ඇවිත් ඉතින් මේ කියන ඔයාගේ ex partner කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ දැන් ඉන්න boyfriend girlfriend වෙන්නත් පුළුවන්. නැත්නම් husband හරි wife හරි වෙන්නත් පුළුවන්. ඔය යාළුවෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය crush එක වෙන්නත් පුළුවන්. දැනට ඔය දෙන no contact නම් අනිවාර්යයෙන්ම මේ reading එක බලන්න දිගටම ඔයාලගේ හිතට ගන්න ඔයා no contact ඉන්න person. ඔයා මේ reading එක බලන personව හොඳට හිතට ගන්න. ඉතින් ඔය දෙන්න අතර contact එක නැති වෙලා තියෙනවා නම් අද reading එකෙන් බලන්නේ එයා ඔයා ගැන මොනවද හිතන්නේ. එයාලගේ real feelings මොනවද? එයා අපහු ඔයාව contact කරගනීද? contact කරගත්තොත් ඒ කොයි කාලේ වගේද කියලා තමයි අද reading එකෙන් බලන්න යන්නේ. ඉතින් ඔයාලට personal reading එකක් ගන්න පුළුවන්. මේ දේවල් general readings නේ. ඉතින් ඔයාටම කියලා ඔයාගේ ප්‍රශ්නටම ගැලපෙන reading එකක් අපෙන් ගන්න පුළුවන්. දැන්ම අපේ මේ WhatsApp number එකට message එකක් දාන්න. ඉතින් ඔයාලට no contact reading එහෙම නැත්නම් ආදරය ආකර්ෂණය කරගන්න, එයාගෙන් call එකක් ගෙන්න ගන්න වගේ love spell power අපි කරනවා. ඒ වගේම සිහින පලාපල ritual උනත් අපි කරලා දෙනවා. ඉතින් දැම්මම අපේ මේ WhatsApp number එකට message එකක් දාන්න. අපි ඉන්නවා ඔයාලට ඒ services ලබා දෙන්න. ඉතින් හොඳ හුස්මක් අරගෙන ඔයාගේ personව හොඳට හිතට ගන්න. මේ reading එක බලන no contact ඉන්න personව. ඊට පස්සේ හොඳ හුස්මක් ගන්න. හුස්ම ඉහළට, හුස්ම පහළට. අද වීඩියෝ එකට පයස් දෙකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ෆයිල් නම්බර් 1, ෆයිල් නම්බර් 2. ඉතින් මේ දෙකෙන් ඔයාගේ වැඩිපුරම හිත යන ෆයිල් එක තෝරගන්න. මම හිතනවා ඔයාලා ෆයිල් එක සිලෙක්ට් කරගන්න ඇති කියලා. ෆයිල් නම්බර් 1 මේක සිලෙක්ට් කරපු අයට කියන්න තියෙන්නේ ඔයාට ඇවිල්ලා තියෙන කාස්ට් එක බලුවොත් The Hermit card, Knight of Cups, Five of Pentacles තියෙනවා, The Moon card, ඒ වගේම Page of Cups තියෙනවා, Eight of Cups තියෙනවා, Temperance card එක වගේම අන්තිමට තියෙනවා Three of Cups. ඉතින් මේ කෙනාට කියන්න තියෙන්නේ ඔයාගේ person. ඔයාගේ ඔය හිතේ ඉන්න person සමහර විට අර සාමකාමී ගොඩක් අර නිදහසේ ඉන්න කැමති ගොඩක් අර ඒ කියන්නේ වැඩි කතා බහක් නැති ඒ වගේ personality එකක් තියෙන කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ගොඩක් අර introvert විදිහේ nature එකක් තියෙන කෙනෙක් ගොඩක් අර වෙන අය ගොඩක් කතා බහ කරන්නේ නැතුව තනියම පාඩුවේ ඉන්න කැමති කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. අර naturally යාට එහෙම ඉන්න බැරි වුණත් අර යාගේ හිතේ තියෙන එහෙම තමයි කියන්නේ වැඩ කටයුතු කරද්දී එහෙම තනියම ඉන්න බැරි නිසා වෙන අය එක contact වුණත් එයා ඇත්තටම කැමති introvert විදිහට එයාගේ personality එක ඒ විදිහ එකක් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම එයා අර deeply හිතන කෙනෙක්. ටිකක් overthinking කියලා කියන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. physical appearance එක ගත්තොත් ගොඩක් slim body type එකක් තියෙන්න පුළුවන්. කළු පාට hair එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් serious ඇස් දෙකක් තියෙන්න පුළුවන්. දැක්කහම ගොඩක් මොනවා හරි අදයක් කිව්වහම ඒක ගොඩක් serious විදිහට අපිට දැනෙන විදිහේ ඇස් දෙකක් එයාට තියෙන්න පුළුවන්. ඒ වගේම calm appearance එකක් තියෙන්නත් පුළුවන්. ගොඩක් හික්මීමෙන් වැඩ කරන කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔයාගේ person ගොඩක් emotionally deep කියලාත් පෙන්눔 කරනවා. හැබැයි මේ feelings එයාගේ හිතේ තියෙන දේවල් එළියට දෙන express කරන හැටි ගොඩක් අර එයාට comfortable නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔයාට කියන්න තියෙන ඔයාගේ person ඔයා මේ reading එක බලන person ඔයාගේ ex partner නම් එයාට මේ break up එක ගැන regret feelings තියෙනවා. ඒ කියන්නේ සමහර විට එයාට අපව කතා කරන්නත් ඉඩ තියෙනවා. මෙයා ගොඩක් regret වෙන නිසා මේක ගැන. හැබැයි ගොඩක් වෙලාවට ආයෙත් අර තිබ්බ relationship එකටම යන්නේ නැති වෙයි කියලා තමයි කියන්නේ. අර contact කරයි සමහර විට නිකන් ඔයාට sorry කියන්න හරි කතා කරයි. හැබැයි අර relationship එකට යන්න ආයෙ දෙන්න ගියත් relationship එකට වැඩි කාලයක් තියෙන්නේ නැති වෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයා මේ reading එක බලන්න ඔයාගේ partner ගැන නම් දැන් ඉන්න boyfriend හරි girlfriend හරි වෙන්න පුළුවන්. ඒ කෙනා ගැන නම් බලන්නේ. එයා ගොඩක් අර ඔයාගෙන වැරදවා වැටහාගෙන තමයි ඉන්නේ. කියන්නේ ඔයා වෙන විදිහකට ඔයා ඇත්තම විදිහ නෙමෙයි. එයා වෙන මොකක් හරි හිතාගෙන ඔයා මෙහෙමයි කියලා හිතාගෙන ඉන්න. අර ඒක නිසා ඔයාගෙන් අර distance එකක් අරගෙන තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් අයව contact කරගෙන ගොඩක් අර එයාට කරදරයක් වෙන විදිහට නෙමෙයි. එයාව contact කරගෙන කොහොම හරි එයාගේ වරදවා වටහා ගැනීම clear කරලා දෙන්න ගොඩක් වෙලාවට මේක ආපහු සාර්ථක වෙයි කියලා තමයි පෙන්눔 කරන දෙන්නගේ relationship එක. ඉතින් හැබැයි එයාට කරදරයක් වෙන්න යන්න එපා. වෙන numbers වලින් ගොඩාක් message දාන්න එපා. එයාට පුළුවන් නම් හම්බෙලා කතා කරන්න ඉන්න කියලා. අර ඒ වගේ
එයාගේ හිතේ තියෙන මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් ටික ක්ලියර් කරලා දුන්නොත් ගොඩක් සාර්ථක වෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඊළඟට කිව්වොත් ඔයා හස්බන්ඩ් හරි වයිෆ් ගැන නම් බලන්න ඔය දෙන්නත් නෝ කන්ටැක්ට් සිටුේෂන් එක ඉන්නේ. කමියුනිකේෂන් ප්‍රශ්න නිසා තමයි ගොඩක් අර සෙපරේෂන් වෙලා තියෙන්නේ. සමහර විට ඔය දෙන්න දැන් වෙනම ගෙවල් දෙකක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එක ගෙදරම කාමර දෙකක ඔයා ඉන්න පුළුවන්. ඒ වගේ කනෙක්ෂන් එකක් නම් තියෙන ඔය දෙන්න අතර කමියුනිකේෂන් ප්‍රශ්නයක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඔය දෙන්නගේ ප්‍රශ්නේ ක්ලියර්ලි දෙපැත්තටම හරියන. ඒ කියන්නේ ඔයත් ඔයාගේ ප්‍රශ්නේ කියලා ඔයත් පුළුවන් නම් එයාගේ සපත්තුවට බහැලා බලන්න. එයා හිතන හැටි එයාගේ ෆීලිංස් මොනවද කියන එක. ඒ වගේම අලුතෙන් ඔය දෙන්න ඩේට් එකකට වගේ එළියට යන්නත් කියලා මතක් කරනවා. ඒ කියන්නේ බැඳලා ගොඩක් කල නම් දරුවොත් ඉන්නවා නම් ඔය දෙන්න නිකන් අලුතෙන්ම ආදරය කරන්න ගත්ත කාලේ වගේ පොඩ්ඩක් එළියට කරලා තනියම ගිහිල්ලා ඔය දෙන්න විතර එන්ජොයි කරන්න කියලාත් මතක් කරනවා. ඒකිනුත් ගොඩක් ඔය දෙන්නගේ රිලේෂන්ෂිප් එක ආපහු ෆ්‍රෙෂ් වෙයි. ඉතින් ඔයා යාළුවෙක් ගැන නම් මේ රීඩින් එක බලන්නේ මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් එක්කම කන්ෆියුෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අර ඔයාට දෙයක් කියන්න හොඳ කෙනෙක්ද අර සමහර විට ඔයාට මොන හරි දෙයක් කියපු දෙයක් එයාට ආරංචි වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මිස්අන්ඩර්ස්ටෑන්ඩින් කියන්නේ මේක වෙන අය ඔයාගෙන මොන හරි කටකතා පතුරලා තියෙනවා එයාට. ඔයාගේ එයාගේ යාළුවකම කඩන මේ කෙනා ගර්ල් කෙනෙක් වෙන්නත් පුළුවන් බොයි කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අර වෙන අය නිසා එයා වරදව වටහා ගැනීමක ඉන්නේ කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා අර මේක ස්ට්‍රෝන්ලි තියෙන නිසා ගොඩක් වෙලාවට ඒ යාළුවයත් එක්ක කතා නොකර ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් යාළුවත් ඕපන් අප් වෙන්න ඕනේ මුලින්ම. එයා මොනවද දන්නේ? එයාට මොනවද කවුද කිව්වේ කියන එක. ඒ ගැන ඔයාට කිව්වොත් විතරයි ඔයාට පුළුවන් ඔයාගේ පැත්ත ඔයා ගැන එයාට කියලා දෙන්න. ඉතින් ඔයා ක්‍රෂ් එක ගැන නම් බලන්නේ ගොඩක් වෙලාවට අර එයාට ඔයාගෙන ඉන්ට්‍රස්ට් එකක් නැති නිසා තමයි ඔයත් එක්ක දුරස්ත භාවයක් මේන්ටේන් කරන්න. ගොඩක් අර ඉන්ට්‍රස්ට් නැති නිසා සහ ඔයා එයාට කැමතියි කියලා එයාට තේරිලා තියෙන. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයාගෙන ඈත් වෙන්න බලනවා. සමහර වෙලාවට නිකන් මැසේජ් වලට රිප්ලයි කරනවා වෙන්න පුළුවන්. හැබැයි most of times එයා අර ඔයාගේ මැසේජ් වලට වැඩි රිප්ලයි කරන්නේ බලන්නේ. හැබැයි එයා ඔන්ලයින් ඉන්නවා. අර ඒ වගේ සිටුේෂන් තියෙන්න පුළුවන්. ඒ ගොඩක් අර එයාගේ රෙඩ් ෆ්ලැග් එකක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ පර්සන් ඔයා දැන් නෝ කන්ටැක්ට් ඉන්න පර්සන් ඔයාගෙන මොනවද හිතන්නේ කියන එක බැලුවොත් හර්මිට් කාඩ් එකයි ද මූන් කාඩ් එකයි තියෙනවා. එයා ඔයාගෙන ගොඩක් තාමත් හිතනවා කියන එක. ඉතින් මේක හිනා මොනවා වුණත් ඔයාගේ මොන විදිහ සම්බන්ධතාවයක් වුණත් මේක න ඔයාගෙන ඩීප්ලි හිතනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම එයා ඔයත් එක්ක සිද්ධ වෙන දේවල් මතකයන් ආපහු මතක් කර කර තමයි ඉන්නේ ගොඩක් රාත්‍රී කාලයේදී එහෙම. ඒ දේවල් ගොඩක් මතක් කරනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ඔය දෙන්න නිකන් පරණ මැසේජ් කරපුවා හරි මොන හරි වොයිස් රෙකෝඩින් තියෙනවනම් ඒ දේවල් ඒ දේවල් බල ඒව මතක් කරන ගමන් ඉන්නේ කියලා පෙන්눔 කරනවා. ඒ වගේම ඔය දෙන රිලේෂන්ෂිප් එක කියන්නේ මේක යාළුකමක් වෙන්නත් පුළුවන්. ඒ විදිහ රිලේෂන්ෂිප් එකක් වෙන්නත් පුළුවන්. මේ මොන විදිහ රිලේෂන්ෂිප් එකක් වුණත් ඒ කෙනා අතරින් මේකෙදි උන මිස්ටේක්ස් තියෙනවනේ වැරදි තියෙනවනේ. ඒ දේවල් අය හිත එයාට මෙයා වරද පටවා ගන්න විදිහේ දේවල් හිත තමයි ඉන්නවා කියන්නේ. ඉතින් 5 of Pentacles කාඩ් එකෙන් කියන්නේ එයා ඔයාගේ නැතිවීම ගොඩක් අර ඩීප්ලි දුකටපත් වෙන කාරණාවක් කියන එක. ඉතින් එයාට සමහර වෙලාවට ෆීල් වෙනවා ඔයා හොඳ කනෙක්ෂන් එකක් ඒක මන් නැති කරගත්තද කියලා පොඩි රිග්‍රෙට් එකකුත් පොඩි පසුතැවීමකුත් ඔයාගේ පර්සන්ට තියෙනවා. ඉතින් එයාව කන්ටැක්ට් කරනවද කියන එක බැලුවොත් Page of Cups තියෙනවා, Knight of Cups තියෙනවා. ඉතින් මේ කාඩ්ස් වලින් පේන්නේ එයාට ඔයාව කන්ටැක්ට් කරගන්න උවමනාවක් තියෙනවා. හැබැයි එයාගේ ඊගෝ එක නිසා, එයාගේ අහංකාරකම නිසා සහ එයාට පොඩි බයකුත් තියෙනවා. ඒ නිසා මෙයාගෙන් ඔයාට මැසේජ් එකක් එන එක, ඔයාව අන්බ්ලොක් කරලා කතා කරන එකට පොඩි ඩිලේ එකක් තියෙනවා. ඒ දේවල් එයා ඕවර්කම් කරොත් ගොඩක් වෙලාවට ඔයාට කතා කරන්න ඉඩ තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. එයා ඔයාට කතා කරන්නේ කවද්ද කියන එක බැලුවොත් ටෙම්පරස් කාඩ් එක තියෙනවා, 3 of Cups තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ ඔයා මේ රීඩින් එක අහන දවසේ ඉඳන් මාස 3ක් ඉදිරියට ඒ කාලය ඇතුළත ඔයාට මැසේජ් එකක් දාන්න ඉඩ දෙනවා. සමහර විට නිකන් ඔයාගේ බර්ත්ඩේ එකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි සෙලිබ්‍රේෂන් මොනවා හරි අලුත් අවුරුද්දට වෙන්න පුළුවන්. ඒ වගේ මොනවාම හරි සෙලිබ්‍රේෂන් එකකට ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ දෙයකින් ඉස්සෙල්ලාම ඔයාට මැසේජ් එක දාලා කන්වර්සේෂන් එක ස්ටාර්ට් වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉදිරියට මාස 3ක් ඇතුළත මේ වීඩියෝ එක ඔයා බලන වෙලාවේ ඉඳන්. ඉතින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට මේ දේත් මේ විශ්වෙන් කියනවා. ඒක කියන්න කලින් ඔයාට මතක් කරන්න ඕනේ
අපිට ඔයාලට පර්සනල් රීඩින්ග්ස් වගේම ලව් ස්පෙල් පවා කරලා දෙන්න පුළුවන් ආදරය ආකර්ෂණය කරගන්න. දැන්ම මේ අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාලට මේ විශ්වයෙන් කියන්නේ ඔයාගේ එනර්ජි එක බැලන්ස් කරගන්න කියලා ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපුවා. ඔයාට ඒ කියන්නේ ඔයාගේ self healing අර ඔයාගේ ඇතුළේ ඉන්න inner child ගොඩක් හර්ට් වෙලා රිදිලා යාට ඉන්නේ ගොඩක් තුවාල වෙලා කියලාත් පෙන්නනවා. ඒ නිසා ඒක සනීප කරගන්න ඔයාගේ හිත ඔයා පරිස්සම් කරගන්න කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ඉමෝෂනල් බැලන්ස් එක තියාගන්න. ඒ කියන්නේ අර පොඩි දේටත් හිත එහාට මෙහාට මේවා වෙන ඒ විදිහ නැතුව ඉමෝෂනල් බැලන්ස් එකකින් ඉන්න ඉමෝෂනල් මැචුවර්ඩ් වෙන්න කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔයාට self love ගැන ફોකස් කරන්න පුළුවන්. ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ඒකෙන් ඉන්නකොට ඔයාගේ ගොඩක් අර calm energy එකක් ඔයා maintain කරනකොට ඒ විදිහට ඉඳලා මේ connection naturally shift වෙන්න පුළුවන්. දැන් අර තියෙන delays fears අනම්මනම් තියෙනවනේ. ඒ දේවල් naturally shift වෙන්න පුළුවන්. ඔයාට ඒ no contact ඉන්න person කතා කරන විදිහට. ඉතින් ඔයාට මේකට love spell එකත් මගෙන් කරගන්න පුළුවන් no contact ඉන්න person ඔයාට කතා කරන විදිහට. අපිට දැම්මම message එකක් දාන්න. අපි ඉන්නවා ඔයාලා වෙනුවෙන් මේ services ලබා දෙන්න. ඉතින් file number 1 select කරපුවාට දෙන්න තියෙන reading එක තමයි සුබ දවසක් වේවා. Pile number 2. Pile number 2 select කරපු ඔයාට ඇවිල්ලා තියෙන කාස්ට් එක බැලුවොත් The Devil card, King of Cups, Ten of Swords තියෙනවා. ඒ වගේම The Star card එක, Four of Pentacles, Knight of Wands තියෙනවා. Justice card එක වගේම අන්තිමට තියෙනවා Ace of Cups. ඉතින් ඔයාගේ person ගේ appearance එක බැලුවොත් ගොඩක් වෙලාවට එයා අර පොඩ්ඩක් chubby look එකක් තියෙන, අර medium build එකක් තියෙන, ඒ වගේ ඇඟක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අර stylish විදිහට ඇඳලා පැළඳලා ඉන්න අර කරාඹුවක් වගේ දාලා ඉන්නව නෑ. එහෙම පිරිමි කෙනෙක් ගෙනවා බලනවා නම් ඒ වගේම tattoo එකක් මොනවා හරි ගහලා ඉන්න පොඩ්ඩක් අර stylish විදිහට ඇඳලා කරලා ඉන්න කෙනෙක් තමයි ඔයාගේ person. ඒ වගේම ගොඩක් attractive personality එකක් තියෙන, confidence body language එකක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ person. ඒ වගේම එයා ගොඩක් අර සත්තුන්ට ආදරය කරන කෙනෙක් කියලා පෙන්눔 කරනවා. ඒ විදිහේ අර ගොඩක් හොඳ කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ ඔයාගේ no contact ඉන්න person. ඉතින් මේක නාගේ ex partner නම් ඔය දෙන්නගේ රිලේෂන්ෂිප් එක ගොඩක් අර ටොක්සික් පැටර්න් එකක් තිබ්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් ඔය දෙන්නටම දෙන්න ටොක්සික්. ඒ කියන්නේ එයා විතරක් නරකයි නෙමෙයි. ඔයත් ඔය දෙන්නට අර එකට ඉන්න බැරි පොඩි ටොක්සික් ගතියක් තිබ්බ වෙන්න පුළුවන්. මොකද ඔයා කරන දෙයට එයා කැමති නෑ, එයා කරන දෙයට ඔයා කැමති නෑ. අර ඒ විදිහට ගොඩක් ඔය දෙන්න අතර නොගැලපීම් තිබ්බා. ඒකත් එක්ක ඔය දෙන්නගේ රිලේෂන්ෂිප් එක ගොඩක් ටොක්සික් එකක් විදිහට කන්වර්ට් වුණා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මේක නාගේ බොයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි නම් ඔය දෙන්න අතර ගොඩක් අර කෙමිස්ට්‍රි එකක් තිබ්බ කියලා පෙන්눔 කරනවා. ගොඩක් අර ඉන්ටෙන්ස් ඇට්‍රැක්ෂන් එකක් තිබ්බ කියලා පෙන්눔 කරනවා. ඒ කියන්නේ ඔය දෙන්න හරි රොමැන්ටික් විදිහට හිටියා කියලා තමයි පෙන්눔 කරන්නේ. මේක නිකන් third party connection එකක් නිසා නිකන් යා වෙනස් වුණා. යාව no contact විදිහට හිටියා. ඔයා block කරා. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා පෙන්눔 කරනවා. ඉතින් ඔය යාළුවෙක් ගැන නම් බලන්නේ ගොඩක් අර ඒ කෙනා ඔයත් එක්ක මොනවාම හරි දෙයකට ජෙලස් වෙලා තියෙනවා. කියනවා ඔයාගේ මොනවා හරි ඇකඩමික් දෙයක් හරි මොනවා හරි ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් ඔයාලට හම්බුණා කියලා හරි නැත්නම් ඔයා මොකක් හරි වාහනයක් ගත්තා. ඒ වගේ මොකක් හරි ඔයාලට ලැබුණ දෙයක් ගැන එයා ගොඩක් ජෙලස් වෙලා තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒත් එක්කම පොඩ්ඩක් අහංකාරකමකුත් ඇවිල්ලා ගොඩක් ඒ දේවලුත් එක්ක ඔයාගෙන් ටික ටික ඈත් වෙලා ගොඩක් no contact ඉන්නවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඔයා එක්ක no contact ඉන්න person ඔයාගේ crush එක නම් ඔය දෙන්නයි ගොඩක් ස්ට්‍රෝන් කෙමිස්ට්‍රි එකක් තියෙනවා. ගොඩක් හොඳ කෙමිස්ට්‍රි එකක් තියෙන කෙනෙක් කියලා තමයි පෙන්눔 කරනවා ඔය ක්‍රෂ් එක. හැබැයි ගොඩක් වෙලාවට ඔය දෙන්නගේ එනර්ජි එක ගත්තම ගොඩක් අන්ස්ටේබල් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ගොඩක් කල් පවතින්නේ නැති වෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔයා යාගෙන් ඩිරෙක්ට්ලි ආස්ක් අවුට් කරත් ඒක ගොඩක් වෙලාවට හරියන්නේ නැති වෙයි කියලා තමයි කියන්න තියෙනවා. දැනටම තාස්ක් අවුට් කරනවා නම් තියෙන්නේ. ඒ නිසා සමහර විට වෙන්නුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා දැනටමත් කැමති කියලා දැනගෙන ඔයාගෙන් වෙන්නුණා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ no contact ඉන්න person ඔයාගෙන මොනවද හිතන්නේ කියන එක බැලුවොත් Devil card එක තියෙනවා. ඒ වගේම King of Cups තියෙනවා. එයා ඔයාගෙන හිතන්නේ ඔයා ගොඩක් අර strong attraction එකක් තියෙන කෙනෙක් කියලා. ඒ වගේම එයාලට දැනෙනවා ඔයත් එක්ක emotional attachment එකක් තියෙනවා කියලා. කියන්නේ ගොඩක් ලොකු attachment එකක් තියෙනවා කියලා තමයි එයාට දැනෙන්නේ ඔයා ගැන. ඒ වගේම නිකන් ඔයාව contact නොකර ඉන්න බැරි කමකුත් එයාගේ හිත ඇතුලේ තියෙනවා. සමහර වෙලාවට නිකන් try කරනවා. හැබැයි එයා හිතාමතාම ඔයා ගැන අමතක කරන්න try කරනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. අර එයාට තේරෙනවා ඒ දෙන්නගේ මතකයන් එහෙම ලේසියෙන් අමතක වෙන්නේ නැහැ කියලා. ගොඩක් එයා මේ දේවල් අමතක කරලා හිත හදාගන්න
ඉදිරියට යන්න එයා move on වෙන්න try කරනවා ගොඩක් මේ දවස්වල කියලා තමයි පෙන්වම් කරන්නේ. එයා contact කරනවද නැද්ද කියන එක බැලුවොත් Knight of Wands energy එකෙන් කියනවා එයාට suddenly move එකක් ගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට එයාගේ අර ඊගෝ එක ඒ දේවල් පමා කරනවා කියලා. ඒ වගේම අර එයා දැන් try කරනවා වගේ move on වෙන්න. සමහර විට මේ කෙනා ඔයාගේ ex partner වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ කෙනා දැන් try කරනවා වගේ ඈතට යන්න. ඔයාගේ relationship එකේ ඔයාගේ attachment එක බිඳලා දාලා එයාට තනියම ඉන්න ඕනි කියන එකේ තමයි එයා ඉන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට අර එයාට අර ඕනකමක් තිබ්බත් මේක ගොඩක් හිතාමතාම එයා ඔයාට message එකක් දාන එක, call එකක් දෙන එක කරන්න නැති වෙයි කියලා තමයි කියන්නේ. ඒ වගේම සමහරක් අයට මේක තියෙන්න පුළුවන් අර හිතපු නැති වෙලාවක මැසේජ් එකක් දාන්න පුළුවන්. සමහර විට මේක නාර ඔයාලට කියන්න පුළුවන් වැරදීමකින් මැසේජ් එකක් ආවේ. ඒ වගේ අර දේවල් කියන්නත් පුළුවන්. එහෙම කිව්වත් එයා ගොඩක් වෙලාවට ඒක බොරුවක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා unexpected message එකක් එන්නත් පුළුවන්. අර මේක ගොඩක් අර සමහරක් අයට මේකට නිකන් මේක බලන 120කට විතර තමයි මේ දේ වෙනවා කියලා පෙන්වම් කරන්නේ. ඒක නාව contact කරගන්නවා නම් කවද්ද කියන එක බැලුවොත් ජස්ටිස් කාඩ් එක තියෙනවා. ඒ වගේම ස්ටාර් කාඩ් එක තියෙනවා. ඉතින් මේකෙන් කියනවා නිකන් සති දෙකක් එතකොට මාස දෙකක් ඇතුළත ඒ කාලයේදී ඔය දෙන්න ගොඩක් අර කර්මික් කනෙක්ෂන් එකක් තිබිලා කියලාත් පෙන්නන. ඒ දේ බැලන්ස් වුණාම ගොඩක් වෙලාවට මේ වීඩියෝ එක බලන දවසේ ඉඳන් මාස දෙකක් විතර ඇතුළත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සති දෙකක් වෙන්නත් පුළුවන්. ඒ කාලය ඇතුළත අපහු ඔයාව කන්ටැක්ට් කරගනි කියලා තමයි පෙන්눔 කරන්නේ. ගොඩක් වෙලාවට කන්ටැක්ට් කරගන්නේ එයාලා තේරුම් ගත්තාම ඔය දෙන්න අතර තිබ්බ රිලේෂන්ෂිප් එකේ වටිනාකම. ඔය දෙන්නගේ සම්බන්ධතාවයේ වටිනාකම තේරුම් ගත්තට පස්සේ තමයි එයා ඔයාට කතා කරනවා කියලා පෙන්눔 කරන්නේ. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට යුනිවර්ස් එකේ මෙන්න මේ මැසේජ් එක දෙන්න කියලා තියෙනවා. ඉතින් ඒක බලන්න කලින් ඔයාලට මතක් කරනවා පර්සනල් රීඩින් එකක් ගන්න ඕන. දැන්ම අපේ මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයා no contact ඉන්න පර්සන්ව ඇට්‍රැක්ට් කරගන්න ඕන නම් ඔයාට අපිට පුළුවන් ඔයාට ලව් ස්පෙල් එකක් කරලා දෙන්න. ඉතින් අපේ මෙන්න WhatsApp නම්බරේ පෙන්නනවා. දැන්මම ගිහිල්ලා අපිට මැසේජ් එකක් දාන්න. අපි ඉන්නවා ඔයාලට ඒ සර්විසස් ලබා දෙන්න. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපුවා ඔයාට Ace of Cups එකෙන් මැසේජ් එකක් දෙනවා මේ යුනිවර්ස් එකෙන්. ඒකෙන් කියන්නේ ඔයාට අලුත් ඉමෝෂනල් ජර්නි එකක් පටන් ගන්න යනවා. ඔයාගේ අලුතෙන්ම ඔයාගේ අර තියෙන රුටීන් එක තියෙනවා. ඔයා ගොඩක් සෑඩ් ඉන්නවා වෙන්න පුළුවන්. ගොඩක් දුකින් ඉන්නවා වෙන්නත් පුළුවන් මේ දවස්වල. ඒ දේ ගොඩක් වෙන අතකට හැරිලා වෙනම දොරටු ඕපන් වෙලා ඒ විදිහට යනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ගොඩක් වෙලාවට අර same person එක කියලා නම් පෙන්눔 කරන්නේ අලුත් ආදරයක් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඔය දෙන්න දැනටමත් අර ඩිවෝස් වෙලා වගේ න ඩිවෝස් වෙන්න වගේ නම් ඉන්නේ. එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකකින් බ්‍රේක් අප් වෙන්න වගේ නම් ඉන්නේ. එහෙම නැත්නම් එක්ස් පාර්ට්නර් කෙනෙක් නම් බලන්නේ. ක්‍රෂ් එකක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට අලුත් පාර්ට්නර් කෙනෙක් එක්ක තමයි ඔයාගේ ඊළඟ chapter එක පටන් ගන්නවා කියලා පෙන්눔 කරන්නේ. ඔයා දැන් මේ රීඩින් එක බලන පර්සන් එක නෙමෙයි කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් යුනිවර්ස් එකෙන් කියනවා ඔයාගේ වටිනාකම මතක් කරගන්න කියලා. මොකද ඔය හැම දිනෙටම වැඩිය ඔයාට වටින්නේ ඔයාව. ඔයාගේ දුකේදී, කරදරේදී, සතුටේදී ඒ හැම තැනකදීම හිටියේ ඔයා විතරයි. වෙන කවුරුවත් හිටියේ නෑ. ඔයාව අමාරුම තැනදී දාලා ගියපු ඔයත් මේ ලෝකේ හිටියා. ඒ නිසා මේ යුනිවර්ස් එකෙන් කියන්නේ ඔයා ඔයාගේ වටිනාකම අඳුරගෙන ඒකට ඔයා වටිනාකම තව වැඩි කරන්න, ඔයා ඔයාව ආරක්ෂා කරන්න, ඔයා ඔයාට ආදරය කරන්න කියලා. ඉතින් ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙනවා කියලා හිතනවා නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඉතින් comment section එකේ comment එකක් දාන්න. ඔයා මොකද්ද select කරපු ෆයිල් එක කියලාද. ඉතින් අපි අදට ගිහිල්ලා එන්න සුබ දවසක් වේවා.